සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. හායි. අද වීඩියෝ එක නම් අපේ ගෙදර වීඩියෝ එක තමයි මම අද ඔයාලට අරන් එන්නේ. අපි ගෙදර ගත්තු විදිහ එහෙම මැරි කරපු කපල් එකක් වෙනම ජීවත් වෙනවා කියන්නේ මැරේජ් ලයිෆ් එකට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. හේතුව තමයි දෙන්නට දෙන්න හොඳින් අඳුර ගන්න පුළුවන්. ගෙදර වැඩ ටික බෙදාගෙන කරගන්න පුළුවන්. එතකොට දෙන්න අතර තියෙන ආදරෙත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් ඒක මගේ අත්දැකීමෙන් මම කියන්නම්කෝ. මං කිචන් එක අස් කර ඉන්න ගමන් බබාට නිදිමත වුණොත් මට යන්න වෙනවා බබාව නිදි කරන්න. ඉතින් කරපු වැඩ ටික මග දාලානේ යන්න වෙන්නේ. ඉතින් මං එහෙමම තියලා බබාව නිදි කරන්න යනවා සමහර දවස්වලට. ඉතින් බබාව නිදි කරනකොට මටත් එහෙමම සමහර දවස්වලට නිින්ද යනවා. නැත්තම් නිින්ද ගියත් මට ආයේ රැටම ඇහැරෙනවා. නැත්තම් පහවදා උදේට තමයි ආයේ මට ඇහැරෙන්නේ. ඉතින් පහවදා උදේට ඇහැරිච්ච දවස්වලට මං නැගිටින්නේ අයියෝ කුස්සිය අස් කරේ නෑනේ කියාගෙන දැන් කාමරෙන් එළියට එනවා. එළියට එනකොට හස්බන්ඩ් කුස්සිය අස් කරලා. එතකොට හිතන්නකෝ මම ඒ නැගිට්ටි අර කොළුවේ තියාගෙන නැගිටලා එළියට එනකොට කුස්සිය ක්ලීන් එකට තියනවා දැක්කහම මට ඇති වෙන සතුට. එතකොට මගේ හිතේ හස්බන්ඩ් ගැන ඇති වෙන ආදරය. දැන් අපි අම්මලත් එක්ක ඕක ඉන්නකොට ඔහොම දේවල් වෙන්නේ නැහැනේ. අපි දෙන්නට දෙන්න ආදරේ තියනවා. නමුත් අර වැඩ බෙදාගෙන කරන ඒ වගේම යාගේ හෙල්ප් එකම අපිට හම්බ වෙන ඒ ආදරය අපිට හම්බ වෙන ඒ ෆීලිං එක අපිට ලැබෙන්නේ නැහැනේ අපි අම්මලත් එක්ක ඉන්නකොට. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි එකම දවස ගත්ත වීඩියෝස් නෙවෙයි. දවස් ගානක වීඩියෝස් ටිකක් තමයි මම එකතු කරලා දාලා තියෙන්නේ. ඔයාලා මුලින් දැක්කේ අර මම පින්ක් කලර් බ්ලවුස් එක අඳන් ඉන්න ඒ වීඩියෝ එක. ඒක තමයි අපි මුලින්ම මේකේ දැක්කපු දවස. මේ ගෙදර තියෙන පැත්තට ඇවිල්ලා අපි ඇතුල් වෙනකොටම මේ හිතුවා හරි අපි මෙතනින්ම තමයි ගේ ගන්නෙ. අපි මෙහෙටම එන්නේ පදිංචියට කියලා. ඉතින් ගේ දැක්ක ගමන් ගොඩක් ආස හිතුණා. අපි බලන්න ගිහුව පළවෙනි ගෙදර. ඉතින් ඒකම අපිට ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ආයෙ සැරෙන් සැරේ ආවා ගෙදරට. මොකද දැන් මේකේ ෆර්නිෂින් කරන්න ඕනේ. කිචන් එකට අවශ්‍ය බඩු ටික ගන්න ඕනේ. එතකොට මොකද මේ ගෙදර ඊට සීමිතයි. එතකොට අපිට ඕන විදිහට බඩු ගන්න බෑ. ගෙදර අර තියෙන තැන් වලට ඉඩ ප්‍රමාණයට අනුව තමයි ගෙදරට බඩු ටික ගන්න ඕනේ. ඉතින් ඒක නිසා සැරෙන් සැරේ ආවා. මේ දවස අපිට ඉතින් අපේ ජීවිතේ විශේෂ දවසක්නේ. අපි මැරි කළා අවුරුදු 5කට පස්සේ සැබෑ වුණ හීනයක් තමයි මේක. ඉතින් අපේ අම්මලාටයි ඉනුෂ්කගේ අම්මලාටයි එන්න කිව්වා අපිත් එක්ක මේ දවස සෙලිබ්‍රේට් කරන්න. අපේ ජීවිතයේ අපි ළඟා කරගන්න ගොඩාක් හීනවලට අපි දෙන්නගේ අම්මලා තාත්තලා අක්කයි අයියයි අපි පිටිපස්සෙන් හැමදාම හිටපු අය. ඉතින් එයාලත් නැත්තම් අපිට මේ හීනවලට යන්න හරි අමාරුයි. ඒ වගේම තමයි විශේෂම දේ මගේ ඉනුෂ්කගේ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේක. මොකද මම ජොබ් කරන්නේ නැහැනේ. ඉනුෂ්ක රැයක් දවල්ක් නැතුව මහන්සි වෙලා වැඩ කරන නිසා තමයි අපිට මේ දේවල් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. මේ ඉතින් තවත් දවසක් මේ දවස්වල නම් ඉනුෂ්ක ගොඩාක් බිසි. මොකද සයිට් එකේ කොන්ක්‍රීට් එකක් දාන නිසා. ඉතින් ගෙදරට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරන වැඩේ මට තමයි පැවරිලා තිබ්බේ. ගෙදරට අවශ්‍ය ලස්සන බඩු ගන්න ඉතින් ගැහණු අපිටනේ ආස. ඒ වුණාට ඉනුෂ්කගේ කැමැත්තත් මං හැම තැනකදීම බැලුවා. මේක බැහැලා. Say hi. පේනවනේ ඉතින් සයු බබත් එක්ක ඒ කාලේ මේ වැඩ ටික කරගත්තේ හරිම අමාරුවෙන්. මොකද එතකොට එයාත් චූටි අවුරුදු 2කමාරක් විතර ඇති යාට. එතකොට ඉතින් කොහොම හරි අපි ඔක්කොම බැලන්ස් කරගත්තා.
හැමදේම බැලන්ස් කරගෙන වැඩ ටික කරගන්නවා කියන්නේ ගැහැණු අපි ලබන ලොකුම ලොකු ජයග්‍රහණයක්. එහෙම නැතුව බබාලත් එක්ක බෑ. බබාලව වෙන තැනක තියලා වැඩ කරගන්නවට වඩා එයාලා එක්කම වැඩ කරගන්න එකට මං හරිම ආසයි. සමහර වෙලාවට ඒක අමාරුයි. ඒ වුණාට ඒක එක්තරා self proud එකක්. ඒ කියන්නේ තමන් ගැන ආඩම්බර වෙන්න තියෙන අවස්ථාවක්. දෙයක් කරන්න ඉස්සෙල්ලා නෑ මට ඒක කරන්න පුළුවන් කියලා කරන්න ගත්තොත් ඒක අපිට කොහොම හරි කරන්න පුළුවන්. අපේ ගෙදර කර්ටන්ස් ඔක්කොම මැහුවේ අපේ අම්මා. ඉතින් තාත්තත් ඒ හැම දෙයකටම අම්මට උදව් කරා. මොකද අපේ අම්මගේ ඒ කාලේ ඇහැ ඔපරේෂන් කරලා තිබ්බේ. එහෙම තීදිත් අම්මා තමයි අපේ ගෙදර ඔක්කොම කර්ටන්ස් ටික අපිට මහලා දුන්නේ. මම දාලා තියාගන්න ඕනේ. හරි. Hi. How are you? Doctor ආවා. Doctor ආවා. ශ්‍රද්ධා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි ගෙට ගෙවදුන දවස. අපි කිසිම නැකතක්වත් වෙලාවක්වත් බැලුවේ නැහැ. අපිට පහසු අපිට හොඳයි කියන දවසට තමයි අපි ගෙට ගෙවදුනේ. මේ ගෙදර තව ඕන කෙනෙක්ගෙන් තමයි අපි ගත්තේ. ඒ වුණාට එයාලා මේ ගෙදර පදිංචි වෙලා ඉඳියේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් අර දූවිලි වැදිලා කිචන් එකේ සින්ක් එකේ ටැප්ස් එහෙම ඩස්ට් එක බැඳිලා බාත්රූම් කොමල්ස් එහෙම පොඩ්ඩක් කිලුට වෙලා තිබුණා. ඉතින් ගොඩාක් හොඳටම ක්ලීන් කරන්න ඕන අපිට ගෙදර. ඉතින් බාත්රූම් එක මට ෆුල් ක්ලීන් කරලා දුන්නේ අක්කා. අක්කා ලස්සන්ට ඒක මට හොඳටම ක්ලීන් කරලා දුන්නා. දෙමළ අලුත් අවුරුද්ද නේද සමගිය සහජීවනයේ නිකමකම මේ සංකේතවත් කරන මහා සාස්කෘතික මංගල්‍ය සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ
හරි හලි good. හොඳේ බා. Oh. No. Babi gene. Api ya. Hi. Hi. Our Yeah. first night at our hall. Say hi. Are you happy? Are you happy? Okay. Good night. Say good night. Cuckoo. Ah, okay. Like it cuckoo. ඔයාලට පේනවද මගේ මූණේ තියෙන මහන්සි පාට? මොකද දවස් ගාණක් නිදි මරලා බඩු ලෑස්ති කරන්නද. ඉතින් හරි මහන්සි. ඉතින් එදා රෑ හොඳට නිදාගත්තා. මේ තියෙන්නේ පහවදා උදේ, ඒ කියන්නේ 13 වෙනිදා උදේ. ඉතින් අපි කොහොම ගියේ අස්කරලා තිබ්බේ නැහැ. අඩුම තරමේ අපේ අල්මාරිවත් අපි තාම ගෙනත් තිබ්බේ නැහැ. එතකන් අපි බෑග්ස් වල තමයි ඇඳුම් තිබ්බේ. ඉතින් පහවදා අවුරුදු. ඉතින් ඔහොම තමයි ගියේ තියෙන්නේ. ඉතින් අපි 12 වෙනිදා කිරි ඉතුරුපු නිසා අපි 14 කිරි ඉතුරුවේ නෑ නැකතට. කෑම මෙස්සයක් ලෑස්ති කරා විතරයි. ඉතින් දැන් මේ ටික අස් කරගන්න ඕනේ හෙට වෙන්නේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ අවුරුදු දවසට ඉස්සෙල්ලා. Thank you කියන්න. Thank you කියන්න. මේ අවුරුදු දවසේ රෑ එදා ඉනුෂ්කලගේ අම්මයි තාත්තයි අක්කයි ආවා. අපේ ගෙදර සමරන අපේ පළවෙනි අවුරුද්ද මේ. මේ දවස මට මතක විදිහට අපි ගෙට ගෙවදිලා සතියක් දෙකක් වගේ ගියාට පස්සේ ඉතින් අපි ගස් ටිකක් හිටෙව්වා. අපේ ඉඩ තියෙන විදිහට ගස් ටිකක් හිටෙව්වා. ඉතින් මේ තියෙන්නේ මගේ ඉනුෂ්කගේ ෆස්ට් වෙඩින් ඇනිවර්සරි එකට ගත්තු අඹ ගහ. ඊට පස්සේ කොහොඹ ගහක් හිටෙව්වා, ඉද්ද ගහක් හිටෙව්වා, ඒ වගේ ගස් ටිකක් හිටව ගත්තා අපි.